ස්ටිකි නෝට්ස් පාවිච්චි කරන්න. හයිලයිටර්ස් එක කලර්ස් වලින් තියෙනවා. ඒ හයිලයිට් පුංචි පුංචි කොටස් වලට කඩාගෙන පාඩම් කරන්න පටන් ගන්න. ඉතින් ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඔයාලා හැමෝම අදත් ඔබට ඉවතුනා ඉන්නේ අලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් මේ වීඩියෝ එක හරහා දවසේදී අපි සාකච්ඡා කරන්න යන්නේ කම්මැලිකම පාඩම් කරන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් ටෙක්නික්ස් මොනවාද කියලා. ඉතින් ඉගෙන ගන්න එක ගැන අපි කතා කරද්දී මේ ඉගෙන ගන්නවා කියලා මම මේ කලින් වීඩියෝ සරහා කියලා තියෙනවා කාගේවත් බල කිරීමක් මත එහෙම නැත්නම් අකමැත්තෙන් කරන්න ඕනේ දෙයක් නෙවෙයි. ඉතින් ඔබට හරි ආසාවෙන් තමයි මේ ඉගෙන ගැනීමේ ක්‍රියාවලිය කියන එකේ නිරත වෙන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් මේක තමයි මම හිතන්නේ කම්මැලිකම ගැන අපි කතා කරන්නේ. කම්මැලිකම නැති කරගන්න නම් පළවෙනිම දේ තමයි ඔයගොල්ලෝ ඉගෙන ගන්න ආස වෙන්න ඕනේ. ඉතින් ඉගෙන ගන්න ආස වෙනවත් එක්ක ඔයගොල්ලන්ට ඔටෝමැටිකලි මේ ඉගෙන ගන්න තියෙන හිමෙන්ට පාඩම් කරන්න තියෙන කම්මැලිකම නැති කරගන්න පුළුවන්. ඉතින් මේ ටෙක්නික්ස් වල පළවෙනිම දේ තමයි ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලෝ පාඩම් කරන්න වෙන වෙන තැනක් වෙන් කරගෙන ඒ තැන ඔයාලා කැමති වයිබ් එකට හදාගන්න. හරහා ඔයගොල්ලන්ට ඇත්තටම ඉගෙන ගන්න හොඳ ආසාවක් ඇති කැමැත්තක් ඇති වෙනවා. මොකද ඔයගොල්ලෝගේ ස්ටඩි ඒරියා එක ඔයාලා කැමතිම වයිබ් එකකින් නිර්මාණය වෙලා තියෙන නිසා. ඉතින් ඒ නිසා මම හිතන්නේ ඔයගොල්ලන්ට පාඩම් කරන්න ගොඩක් කම්මැලි හිතෙනවා නම් පළවෙනි වැදගත්ම දේ තමයි ඔයාලා කැමතිම වයිබ් එකෙන් ඔයාලගේ ස්ටඩි ස්පේස් එක ඩෙකරේට් කරගන්න. කම්මැලි නැතුව පාඩම් කරන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් දෙවෙනි ටිප් එක. ඒ තමයි ඔයගොල්ලන්ට පාඩම් කරන්න අවශ්‍ය කරන දේවල් තියෙනවානේ. එතකොට ඒ දේවල් ඔයගොල්ලන්ට කියුට් දේවල් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයගොල්ලන්ට පුළුවන් ඔයාලගේ ෂෝට් නෝට්ස් ඊට පස්සේ ටු ඩු ලිස්ට් මේ වගේ දේවල් හදාගන්න ස්ටිකි නෝට්ස් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ස්ටිකි නෝට්ස් අපිට එක විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ෂෝට් නෝට් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලෝ දවසක් ඇතුළත කරන වැඩ මොනවාද කියන එක ලියා ගන්න නෝට් එකක් දාගන්න ඔයගොල්ලන්ට ස්ටිකි නෝට්ස් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ වෙනකොට ස්ටිකි නෝට්ස් එක පාඩුවල් වලින් එක හැඩ වලින් තියෙනවා. ඒකට ඔයගොල්ලන්ට ඒවා පාවිච්චි කරන්න පුළුවන්. ඒකෙන් ඔයගොල්ලන්ට ටිකක් පාඩම් කරන්න අමුතු ආශාවක් වෙනවා. අමුතු කැමැත්තක් වෙනවා කියුට් දේවල් පාවිච්චි කරනකොට. ඒතර ගොඩක් පිළිමිනමයි එහෙම එක්ක නිල් පෑන විතරයි නැත්නම් කළු පෑන විතරමයි නෝට් ලියන්න පාවිච්චි කරන්නේ. ඉතින් එහෙම නැතුව ඔයගොල්ලන්ට පුළුවන් පාට පෑන් පාවිච්චි කරන්න. විවිධ දැන් එක ඒවා තියෙනවා හයිලයිටර්ස් එක කලර්ස් වලින් තියෙනවා. ඒ හයිලයිටර්ස් ඊට පස්සේ ලස්සන පාට වලින් තියෙන පෑන් මේ වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. ඔයගොල්ලෝගේ නෝට් එකක් එහෙම ලස්සනට ලියා ගන්න. ඒකට ඒකෙන් ඔයගොල්ලන්ට මේ පාඩම් කරන්න තියෙන කම්මැලිකම නැති කරගන්න පුළුවන්කම තියෙන. ඉතින් ඔය වගේ කියුට් ස්ටේෂනරි අයිටම්ස් පාවිච්චි කරන්න ලස්සන නෝට් බුක්ස් එතකොට ඒ වගේ ඔයගොල්ලෝ ප්ලෑනර්ස් පිළිගන්න ඊට පස්සේ ෂෝට් නෝට්ස් හදාගන්න පාවිච්චි කරන්න. ඉතින් මේකෙන් ඔයගොල්ලන්ට වෙන්නේ පාඩම් කරන එක බෝරින් නොවේ කම්මැලි නොවේ ලස්සනට කරගෙන යන්න පුළුවන්කම තියෙනවා. කම්මැලි නොවේ පාඩම් කරන්න පාවිච්චි කරන්න පුළුවන් තුන්වෙනි ටිප් එක. ඒ තමයි ඔයගොල්ලන්ට පුළුවන් මේ එක දිගට ලොකු පැය ගානක් එක තැනකට වෙලා පාඩම් කරන්නේ නැතුව ඔයාලා මේ ස්ටඩි කරන ටයිම් එක පුංචි පුංචි කොටස් වලට කඩාගෙන පාඩම් කරන්න පටන් ගන්න. ඉතින් අපි මේකට කමඩාර ටෙක්නික් එක කියලා කියනවා. ඒක මේක ඔයගොල්ලන්ට ඔයාලගේ ස්ටඩි ලිමිට් එකත් එක්ක ස්ටඩි ටයිම් ලිමිට් එකත් එක්ක බැලන්ස් කරගන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් නම් අපි කියන්නේ පුද්ගලයෙක්ට එයාලගේ අවධානය තියාගෙන ඉන්න පුළුවන් උපරිම කාල සීමාව විනාඩි 20ක් එහෙම නැත්නම් විනාඩි 25ක් කියලා. ඉතින් සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ O level ස්ටුඩන්ට් කෙනෙක් නම් ඔයගොල්ලන්ට පුළුවන් පැයක් පාඩම් කරන්න පටන් ගත්තොත් පළවෙනි විනාඩි 25 වැඩ කරනවා. විනාඩි 5ක හෝ 10ක බ්‍රේක් එකකට පස්සේ ඊගාව පැය භාගය වැඩ කරනවා. ඒ විදිහට යනවා. ඉතින් O level ස්ටුඩන්ට් කෙනෙක් නම් ඔයාලට පුළුවන් සාමාන්‍යයෙන් A levels වලට ලොකු කන්ටෙන්ට් එකක් ඔයගොල්ලන්ට පාඩම් කරන්න තියෙනවා. ඉතින් ඒ නිසා ඔයගොල්ලන්ට පැයක් වගේ පාඩම් කරලා විනාඩි 10ක හෝ 15ක බ්‍රේක් එකක් අරගෙන ඊගාව පැය පාඩම් කරන්න බලන්න. ඉතින් ඒ නිසා ඔයගොල්ලෝගේ මෙන්න මේ කොච්චර කාලයක් ඔයාලගේ අවධානය තියාගෙන ඉන්න පුළුවන්ද කියන එක අඳුරගෙන ඒ කාල සීමාව ඇතුළත ස්ටඩි කරන්න. ඊට පස්සේ පුංචි බ්‍රේක් එකක් දීලා ඊගාවට පාඩම් කරන්න පටන් ගන්න. ඉතින් මේක ගොඩක් ඵලදායී ක්‍රමයක්. ඒ නිසා මේ හරහා ඔයගොල්ලන්ට අතටම පාඩම් කරන එක කම්මැලි නැතුව දීර්ඝ කාලයක් කරගෙන යන්න පුළුවන්. පාඩම් කරන අතරතුරදී පොඩි බ්‍රේක්ස් අරගෙන පාඩම් කරන එක කරන්න. කම්මැලි නොවී පාඩම් කරන්න පාවිච්චි කරන්න පුළුවන් මේ ළඟ ක්‍රමය. ඒ තමයි බෑක්ග්‍රවුන්ඩ් මියුසික්ස් යූස් කරන ගමන් ඔයගොල්ලන්ට ඔයාලගේ ස්ටඩීස් කරන්න පුළුවන්.
ඉතින් ඇත්තටම background music කියුවට පස්සේ ඔය වචන තියෙන සින්දු වලට නෙමෙයි අපි background music කියලා කියන්නේ. ඉතින් ඔයගොල්ලෝ YouTube එකේ ගිහිල්ලා search කරලා බලන්න background music කියන්නේ. එතකොට මෙන්න මේ study music තියෙනවා. ඒ වගේම ඔයගොල්ලන්ට motivational music තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් ගොඩක් හොඳයි ඔයගොල්ලෝ මේ ගණන් වගේ subject එකක් ගණන් හදන ඊට පස්සේ මොකක් හරි subject එකක short note එකක් හදන time එකක මෙන්න මේ වගේ time එකකදී ඔයගොල්ලන්ට පුළුවන් මේ study music එක එහෙම නැත්නම් මේ background music එක rhythms වල ඒවා තියෙනවා. ඔයගොල්ලෝ කැමති time එකේ background music එකක් තමයි ගමන් ගණන් හදන්න. ඊට පස්සේ short note එකක් ලියන වගේ වැඩක් කරන්න පුළුවන්. එතකොට ඒකෙත් ඔයගොල්ලන්ට boring නොවී වැඩ කටයුතු කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේම තමයි දැන් පාඩම් කරනවා කිව්වම අපි exams වලට දැස් දෙනවා වගේම තමයි දැන් අපිට note complete කරන්න තියෙනවා. ඊට පස්සේ අපි එදා දවසේ ඉස්කෝලේදී හරි පන්තියේදී හරි ඉගෙන ගත්ත homework කරන්න තියෙනවා. මේ වගේ දේවල් වලට මේ වගේ පැඩවලට අපි හරි කම්පැනි ඒ වගේ වෙලාවට මොකද මේ background music එකක් පාවිච්චි කරන්නේ. ඒකෙන් ඇත්තටම ඔයගොල්ලන්ට මේ නිදිමත හැදෙන එක මේ වගේ දේවල් ඇති කරගෙන ඔයාලගේ වැඩේට හොඳ ફોකස් එකක් දීලා වැඩ ටික හරි විදිහට කරගෙන යන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යෙන් try කරන්න ඕන ඔය කියන ක්‍රමය background music එකක් use කරන ගමන් වැඩ කරන්න. ඉතින් මේක ඇත්තටම වෙනම vibe එකකින් ඔයගොල්ලන්ට වැඩ කරගෙන යන්න උදව් කරනවා. ඉතින් ඉතින් අනිවාර්යෙන් ඔන්න ඔය කියන ක්‍රමයක් පාවිච්චි කරන්න ඔයා පාඩම් කරන්න කම්මැලි කෙනෙක් නෑ. ඉතින් පාඩම් කරන එක boring නොවි විගතම කරගෙන යන ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන් තවත් එක ක්‍රමයක් තමයි පුළුවන් තරම් වතුර බොන එක. ඉතින් සාමාන්‍යයෙන් අපි වැඩ කරනකොට අපේ ශරීරයට හොඳ ශක්තියක් ඕනේ. ඒ වගේම තමයි අපි කම්මැලි නොවි ඉතින් තමයි අපේ ස්ටඩීස් නම් හරි ફોකස් එකෙන් කරගෙන යන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ නිසා පුළුවන් තරම් try කරන්න පාඩම් කරන වෙලාවට හොඳට වතුර බොන්න. එතකොට ඒක ඔයාලට මේ කම්මැලිකම නැතුව දිගටම ඔයාගේ වැඩ ටික සාර්ථකව කරගෙන යන්න පුළුවන් කම ලැබෙනවා. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයා ස්ටඩි කරන කෙනෙක් නම් හොඳට වතුර බොන්න පුරුදු වෙන්න. ඔයාගේ කම්මැලිකම නැති කරන්න වැදගත් වෙන ඊළඟ තවත් ඉතාම සුවිශේෂීකරණයක් තමයි ප්‍රමාණවත් තරම් නිින්දක් ලබා ගන්න එක. ඉතින් අනිවාර්යෙන් පැය 6ක් හෝ අවුරුදු වශයෙන් හොඳ නිින්දක් ලබා ගන්න. ඉතින් නිින්දකට පස්සේ හොඳ නිින්දකට පස්සේ අපිට අනිවාර්යෙන් හොඳ ફોකස් එකකින් අපේ ස්ටඩීස් කරගෙන යන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි ඔයාලා ඉස්කෝලේ homeworks ඒ වගේ දේවල් කරනවා නම් එහෙම නැත්නම් මොකක් හරි note එකක් ලියනවා නම් paper එකක් practice කරනවා නම් මේ වෙලාවල් වලදී අපි අර ගොඩක් බරපතල විදිහට studies කරන්න යන්නේ නැහැ. ඒ වගේ වෙලාවකදී ඔයාලට පුළුවන් මොනවා පොඩි දෙයක් කන ගමන් වාගේ වැඩ කටයුතු කරගෙන යන්න. ඉතින් ඒකෙනුත් ඔයාලට study කරද්දී තියෙන කම්මැලිකම මගහරව ගැනීමේ හැකියාව තියෙනවා. කම්මැලි නොවී වැඩ කරන්න පාවිච්චි කරන්න බලන්න. තව ඉතාම වැදගත් පුරුද්දක් ඒ තමයි පුළුවන් ඔයා වැඩ කරාට පස්සේ පොඩි වෙලාවක් ගන්න මේ අපේ පරිසරයට ගිහිල්ලා අපේ පරිසරේ මොනවාද වෙන්නේ ඔකට මල් පිටිලා තියෙනවා ඒ ඔයාගේ ගෙවත්ත වටේට ඇවිදලා ඒ මල් දිහා බලලා පොඩ්ඩක් හොඳට රිලැක්ස් වෙලා ඉන්න මයින්ඩ් එක හොඳට රිලැක්ස් කරගෙන ආපහු වැඩ කරන්න පටන් ගන්න. ඉතින් ඒක හොඳ පුරුද්දක් ඔයගොල්ලෝ මේ කම්මැලිකම් නැති කරගෙන පාඩම් කරන එක සාර්ථකව කරන්න. ඉතින් ඒ නිසා ඔයගොල්ලෝ බලන්න පරිසරයත් එක්ක පොඩි වෙලාවක් හරි ඉතින් ඒක ඔයගොල්ලන්ට ගොඩාක් උදව් වෙනවා මේ කම්මැලිකම නැති කරගෙන ඔයාලගේ ස්ටඩීස් කරගන්න. ඉතින් ඒ වගේම තමයි ඔයාලගේ කම්මැලිකම නැති කරගෙන වැඩ කරන්න පාවිච්චි කරන්න පුළුවන් තවත් විශේෂ ක්‍රමයක්. ඔයාලව තනියම අභිප්‍රේරණය කරගන්න එක. ඒ කියන්නේ ඔයගොල්ලෝ මෙතනදී ඇත්තටම බරපතල විදිහට හිතන්න ඕනේ. ඇයි මම ඉගෙන ගන්නෙ? ඉතින් මම ඉගෙන ගත්තේ නැත්නම් මොකද ඉස්සරහට වෙන්නේ? අනිවාර්යයෙන් මම මොහොතේ කරගන්න ඕනේ. අපේ අම්මලා තාත්තලා සෑහෙන කැපකිරීම කරනවා අපිව හොඳ තැනකට ගෙනියන්න. ඒකට ඒ කැපකිරීම වලට අපි හොඳ වටිනාකමක් දෙන්න නම් අනිවාර්යෙන් හොඳට ඉගෙන ගන්න ඕනේ කියන එකත් ඔළුවට හැම වෙලේම දාන්න. නිරන්තරයෙන් වාගේ අරමුණ මෙහෙය කරන්න මේ දේවල් හරහා කම්මැලිකම මගේ හැරවගෙන ඔයගොල්ලන්ට සාර්ථකව විභාග වලට සූදානම් වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අද මේ වීඩියෝ එක හරහා අපි සාකච්ඡා කරේ කොහොමද කම්මැලිකම මගේ හැරවගෙන සාර්ථකව ඔයාලගේ අධ්‍යාපන කටයුතු වල නිරත වෙන්න කියන කාරණාව ගැන. ඉතින් මේ ටිප්ස් අනිවාර්යෙන් follow කරන්න. ඒ හරහා බලන්න පුළුවන්කම තියෙනවා කම්මැලිකට ඔයාලගේ වැඩ ටික සාර්ථකව කරගෙන යන්න. ඉතින් එහෙනම් තවත් මේ වගේම අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. එතකොට මොකද හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.